මිළඟට ගරු චන්දිම හිටියාරච්චි මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2021 අංක 11 දරන වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කරන මේ අවස්ථාවේ ඒ සංශෝධන විවාදයට ගන්න මේ අවස්ථාවේ මම කැමතියි යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම මේ සංශෝධනයේ අරමුණු සහ ඉලක්ක මොනවාද කියන කාරණෙත් එක්ක. ගරු මන්ත්‍රීතුමනි මේ වරාය නගර භූමිය අක්කර 664ක විතර ප්‍රමාණයක් ඒකේ ඉදිකිරීම කරන්න පුළුවන් භූමි ප්‍රමාණය අක්කර 439ක විතර ප්‍රමාණයක් මෙවැනි විශේෂිත කලාපයක් ගොඩනගලා ඒ ගොඩනගන කලාපය ඇතුලේ බලාපොරොත්තු වෙන යම් ඉලක්ක ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන් අපි ආර්ථිකයක් විදිහට ගෝලීයව තරඟකාරී ආර්ථිකයක් බවට පත්වීම ඊටාම තීරණාත්මක කටයුත්තක්. ඒ නිසා ආසියාවේ වෙළඳපොළ ගත්තොත් චීනය ඉන්දියාව අනිත් පැත්තෙන් අප්‍රිකාව අනිත් පැත්තෙන් ආසියා පැසිෆික් කලාපය මේ විශාල ජනගහනයක් ඉන්න කලාපයක ප්‍රධාන භූගෝලීය මර්මස්ථානයක ජියෝ පොසිෂන් එකක ඉන්න අපි වගේ රටක් අපි තරඟකාරීත්වයේ අත්පත් කරගන්න ඕනකම තිබෙනවා ගෝලීයව සාර්ථක වෙන්න නම්. නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙවැන්නක අවශ්‍යතාවය තිබෙන්නේ විශේෂයෙන්ම මේ ගෝලීය තරඟකාරී විශේෂ ආර්ථික කලාපයක් අපි අත්පත් කරගන්න. ඊළඟ කාරණේ තමයි අපිට රටක් සංවර්ධනය කරන්න නම් ඍජු විදේශ ආයෝජන අවශ්‍යයි. එවැනි ආයෝජන අත්පත් කරගන්න අපිට විශේෂ පහසුකම් සලසන්න අවශ්‍යයි. ඔව් එවැනි තත්ත්වයකට මෙවැනි කලාපයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ සමස්ත වශයෙන් ගත්තාම ලෝකයේ ඇතුලේ ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකේ අපි ගෝලීය ශක්තිමත් ස්ථානයක් අත්පත් කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපිට මෙවැන්නක අවශ්‍යතාවක් තිබෙනවා. ඒ නිසා දැන් මේ ආර්ථික ක්‍රියාවලිය යම් ප්‍රමාණයක් දුර ඇවිල්ලා නමුත් අපි දකිනවා මේ පනත ඇතුලේ යම් යම් කොටස් යම් යම් අනපනත් ඇතුලෙන් ගෙනාපු නීති ක්‍රියාත්මක කිරීමේදී මේ පනත ඇතුලේ තිබෙන තාක්ෂණික ගැටලු සහ ඒවා රටට ආර්ථිකයට අවශ්‍ය කරන බලපෑම ලබා දෙනවද අවශ්‍ය කරන ඕමනා ඉලක්කයට යන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන් අපිට ගැටලුවක් මතුවලා තිබෙනවා. ඒ නිසා තමයි මේ සංශෝධන අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා 2026 තමන්ගේ අයවැය කතාව ඉදිරිපත් කරද්දී ප්‍රතිපත්තිය ඉදිරිපත් කරද්දී විනිවිද පෙනෙන රාමුවක අවශ්‍යතාවය මතු කරා මේ බදු නිදහස් කිරීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්ට් ෆ්‍රේම්වර්ක් එකක අවශ්‍යතාවය තුමන් මතු කරා. ඒ අනුව තමයි දැන් මේ සංශෝධනය පාර්ලිමේන්තුවට එන්නේ. ඒ අනුව තමයි සේවය දෙන අයට බදු සහන ලබා දීම සහ ඒවායේ සීමාවන් නිර්ණය වෙලා තියෙන්නේ. නිර්ණය කරන්න මේ පනත සංශෝධනය ගේන්නේ. උපාය මාර්ගික ව්‍යාපාර සඳහා නියාමනය වැඩි දියුණු කරන්න. උපාය මාර්ගික ව්‍යාපාර එනවා ඒවා නියාමනය කරන්න ඕනේ අන්නේ නියාමනය කරන එක වැඩි දියුණු කරලා තියෙනවා. ඊට පස්සේ ඒවා කොච්චර අනුකූලද අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට කොච්චර අනුකූලද කියන කාරණේ අපි KPI හරහා බලන්න ඕනේ. කොමිෂන් සභාවට තියෙන්නේ අන්න ඒක. ඊට පස්සේ ඕෆ්ෂෝර් බැංකින් එහෙම නැත්නම් මේ අක්වෙරළ බැංකු සම්බන්ධයෙන් ගත්තොත් අපි අවශ්‍ය කරන නියාමනයක් මේක ඇතුලේ මතු කරලා තියෙනවා. ඒ නියාමනය මතු වෙන්නේ මේ CPCEC ඇක්ට් එක එහෙම නැත්නම් මේ ඉකොනොමික් කමිෂන් එකේ ඇක්ට් එක හරහා මහ බැංකුවට ෆොරෙක්ස් එහෙම නැත්නම් විදේශ විනිමය ගනුදෙනු මොනිටර් කරන්න ලැබෙන අවස්ථාව සමග
ඒක රටේ ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට දෙන්නත් ඒක ප්‍රධාන ආර්ථික වටිනාකම් එකතු කරන්නත් ආයෝජකයන්ට අවශ්‍ය කරන සහන සලසන්නත් ඊටාම වැදගත්. ඊටාම වැදගත්. ඒ වගේම තමයි ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේක දැන් ඇහෙනවා දැන් ඉවරයි දැන් ඔක්කොම බදු දැම්මා මේක හිර කරා දැන් මේකේ පහසුව නැති කරා ඊට පස්සේ දැන් ව්‍යාපාරික පෝට් සිටිය ඉවරයි ඒකේ අරමුණු වලින් පිට පැනලා නෑ එහෙම නෑ මේ කොමිසමට පුළුවන්කම තිබෙනවා වසර 5න් 5ට මේක අවශ්‍ය නම් සංශෝධනය කරන්න අලුත් කරන්න වෙනස්කම් කරන්න රිවිව් කරන්න ඒ හැකියාව මේකේ තියෙනවා ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි හැමදාම වගේ අර බොරු බිල්ලා එහෙම නැත්තම් දැන් ආයෝජන එන්නේ නැහැ ආයෝජන ගෙන්නන්න බෑ මෙතන වැඩේ කරගන්න බෑ මේ නීති තද කරනවා නීතියට වැඩ කරොත් හරි අමාරුයි වගේ කෑල්ලක් මතු කරන්න උත්සාහ කරනවා නමුත් ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපි හොඳ නැද්ද අපි රටක් විදියට ජාත්‍යන්තර ප්‍රමිතවලට වැඩ කරන එක හොඳ නැද්ද ඇමරිකාව වැඩ කරන්නෙත් යුරෝපේ වැඩ කරන්නෙත් චීනය වගේ නැගීයන දැවන්ත ආර්ථිකයන් වැඩ කරන්නෙත් ඉන්දියාව පවා අද වැඩ කරමින් ඉන්නෙත් මේ ජාත්‍යන්තර ප්‍රමිතවලට මේක ඕසට විවෘත කරලා නැහැ ඕන හොරෙක්ට ඇවිල්ලා මේක ඇතුලේ සල්ලි ඩම්ප් කරන්න කළු සල්ලි ගෙනල්ලා මේක ඇතුලේ අතාරින්න ඕන රටක් විවෘත කරන්නේ නැහැ ලෝකේ good practices තියෙනවද ඒවා පාවිච්චි කළා තමයි අද සංවර්ධිත රටවල් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලා තියෙන්නේ. ශක්තිමත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කැමති නෑ අපේ රට කළු ආර්ථිකයේ ගොදුරක් බවට පත් වෙනවට. අපි කැමති නෑ අපේ රට මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගේ මත්ද්‍රව්‍ය විනාශකාරී මත්ද්‍රව්‍ය වෙළඳාමේ කොටසක් බවට ඒකේ හබ් එකක් බවට පත් වෙනවට. ඒ නිසා ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි ඒ නිසා තමයි මේ පනත එන්නේ මේ ක්‍රයිටීරියා බේස්ඩ් කන්සෙෂන්ස් දෙන්න. ඒ කියන්නේ ප්‍රයිමරි බිස්නස් ඉම්පෝර්ටන්ස් එකත් එක්ක කරුමත්තු තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට. කොහොමද? මිලියන් ඩොලර් මිලියන 25ක ආයෝජනයක් සේවකයන් 100ක් යනවා නම් ඒක කොහොමද රැකියා හැදෙන්නේ ඒකට කොහොමද දෙන සහන ඊට පස්සේ ස්ට්‍රැටජික් එක ගත්තොත් ඩොලර් මිලියන 100ක් නම් ඒක කැටගරි එක A ඩොලර් මිලියන 500ක් නම් කැටගරිය B ඩොලර් මිලියන 1000ක් නම් කැටගරිය C ඒ විදිහට කැටගරි එක හදලා ටැක්ස් කන්සෙෂන් එක දෙනකොට අවුරුදු 10යි ඒකට තව ග්‍රේස් පීරියඩ් එක 5යි 500ට අවුරුදු 12යි ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 6යි 1000ට අවුරුදු 15යි ග්‍රේස් පීරියඩ් එක 8යි ආදී ලෙස 300කට වඩා රැකියා උත්පාදනය කරනවා නම් එහෙම තමයි මේ ක්‍රයිටීරියා බේස් දීලා තියෙන්නේ. ඒ නිසා ඕන හොරෙට්ට ඇවිල්ලා මේක පාවිච්චියට ගන්න හදලපු එකක් නෙමෙයි මේක. ඒක තමයි මේ ආණ්ඩුවේ මේ ජනවරමෙත් වෙනස. මේ ජනවරමෙත් වෙනස. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපිට රට ඇතුළට BOI එක තියෙනවා අපිට ආයෝජන ගේන්න. මේ පෝට් සිටි එක තියෙනවා ඊට පස්සේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් අපි ඉස්සරහට නීතිය එන්න තියෙනවා ඊළඟට ජොයින්ට් වෙන්චර්ස් වලට අවශ්‍ය කරන පසුබිම් හදන්න තියෙනවා එහෙම තමයි අපිට ආර්ථිකයට අලුතෙන් ආදායම් ගේන්න තියෙන්නේ ඒ නිසා අලුත් ආයෝජන ගේන්න තියෙන්නේ අලුත් රස්සා හදන්න තියෙන්නේ නිසා ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි හැබැයි අපිට ඉන්නවා කුණුහබ්බ විපක්ෂයක් මොන තරම් හොඳ ಜಾති වුණත් කුණු ගොඩක් අරන් එනවා මේ සභාවේ හලනවා කුණු කතාවක් ගේනවා මේ සභාවේ හලනවා හලලා මීඩියා කට් එකක් ගහ ගන්නවා කුණු හබ්බ විපක්ෂයක් ඉන්නවා ඒගොල්ලන්ට මේකේ රට හදනවද නැද්ද ඒවා වැඩක් නැහැ වැඩේ තියෙන්නේ කොහොමද කාට හරි මඩක් ගහන්නේ කියලා ඕක තමයි තර්කණය ඕක තමයි මේකේ ඒගොල්ලන්ගේ වැඩේ අභිතනවා මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි වෙන මොනව නැතත් අපිට කුණුහබ්බ විපක්ෂයක් ඉන්නවා වෙන කරන්න දෙයක් නැහැ ඒකත් එක්ක අපිට යන්න වෙලා තිනවා හැබැයි අපේ රටේ ජනතාවගේ අවශ්‍යතා සහ ඌමනාවන් වෙනුවෙන් නිශ්චිතවම මේ රටේ ආර්ථිකය මෙහෙවන වගකීම් අපි අරන් තිනවා ඒක අපි නිසි පරිදි අවසන් කරනවා බොහොම ස්තුතියි